ඔයා දන්නවාද ඇමරිකාව B2 ස්පිරිට් යානයට අභියෝග කරන්න හදපු නව පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානය ගැන? හිතන්න එකම පවුලේ සහෝදරයෝ දෙන්නෙක්. එක්කෙනෙක් ලෝකයම දන්නා වසර 30ක් තිස්සේ අහස පාලනය කළ යෝධයෙක්. අනෙක් කෙනා තවමත් කිසිකෙකුට හරියටම දැක ගන්නවත් නොලැබුණු අතිශය අභිරහස් අනාගතවාදී සටන්කරුවෙක්. B2 ස්පිරිට් සහ B21 රේඩර්. ඇමරිකාවේ මේ රහස් ආයුධ දෙක අතර තියෙන සැබෑ වෙනස මොකක්ද? අද අපි දස දෙසින් බලමු අහසේ පරණ රජු අභිබවා අලුත් රජු බලවත් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම බැලූ බැල්මට මේ දෙකම එක වගේ පෙනුනත් ලොකු වෙනසක් තියෙනවා. B2 ස්පිරිට් කියන්නේ යෝධයෙක්. මෙහි තටු දෙක අතර පරතරය අඩි 172ක්. නමුත් අලුත් B21 යානය මීට වඩා තරමක් කුඩායි. ඒ වගේම එහි හැඩය වඩාත් සුමටයි. ඇයි මේක කුඩා කළේ? සරලයි. සතුරු රේඩාර් එකකට හසු වෙන්න තියෙන ඉඩ තවත් අඩු කරන්න. B21 යානය රේඩාර් එකකට පේන්නේ කුඩා මදුරුවෙක් වගේ. B2 යානයට එන්ජින් 4ක් තියෙනවා. ඒ නිසා ඒකට අධික බරක් උසලාගෙන යන්න පුරුවන්. නමුත් B21 යානයට තියෙන්නේ එන්ජින් 2ක් විතරයි. වේගය අතින් මේ දෙකම සමාන වුණත් B21 හි තියෙන විශේෂත්වය තමයි එහි රහස්‍යභාවය. පරණ B2 යානය නිර්මාණය කළේ සීතල යුද්ධයේ කාලයේ තාක්ෂණයෙන්. නමුත් B221 කියන්නේ ඩිජිටල් යුගයේ දරුවෙක්. මේක ක්ලවුඩ් කම්පියුටිං හරහා වෙනත් යානා එක්ක සංනිවේදනය කරනවා. ඒ වගේම මෙහි තියෙන AI තාක්ෂණය නිසා නියමුවෙක් නැතුව වුණත් ප්‍රහාර එල්ල කරන්න මේ යානයට පුළුවන්. B21 හි එන්ජින් සගවා ඇති ආකාරය නිසා සතුරන්ගේ තාපය හඳුනාගන්නා සෙන්සර් ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර්ස් වලට මේ යානය සොයාගන්න එක සිහිනයක් විතරයි. මෙය අහසේ පියාසර කරන හොල්මනක් වගේ. මේ යානා දෙකේම මිල ඇහුවොත් ඔබ පුදුම වේවි. එක B2 යානයක් ඩොලර් බිලියන 2ක් විතර වෙනවා. නමුත් ඇමරිකාව B21 යානයක් හදන්නේ ඩොලර් මිලියන 700කට. ඒ කියන්නේ අඩුවට වඩාත් හොඳ තාක්ෂණයක්. 2026 වගේ කාලයකදී සිදුවන යුද්ධයකදී B21 යානයට පුළුවන් සතුරාගේ ඩ්‍රෝන රංචු පාලනය කරන්නත් සහාය වෙන්න. මේක නිකම්ම බෝම්බ දාන යානයක් නෙවෙයි. අහසේ තියෙන සුපිරි පරිගණකයක්. ඉතින් ඔයාගේ අදහස මොකද්ද? වසර ගණනාවක් ලෝකයේ හෙල්ලූ B2 ස්පිරිට්ද නැතිනම් අනාගතයේ මාරයා වෙන B21 රේඩර්ද වඩා බලවත්? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ නවීන යුද තාක්ෂණික වීඩියෝ හැමදාම බලන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන ගමන් දස දෙස සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.